right අපිට මේ ගැටලුවක් තියෙනවා fx සමානයි x වර්ගය කියන ශ්‍රිතයේ පළමු අවකල සංගුණකය ප්‍රමූල ධර්ම ඇසුරින් සොයන්න කියලා. right අපි අවසාන අපි අර ගිය කලින් වීඩියෝ එකේදී කතා කරපු දේ පොඩ්ඩක් මතක් කරගමු. අපි ඒකදී කතා කරා මෙහෙම දෙයක්. දැන් මොකක් හරි අපි ශ්‍රිතයක් තියෙනවා නම් මේ විදිහට ශ්‍රිතයක් ගමු. මේ ශ්‍රිතයේ මේ වක්‍රයේ යම්කිසි සාධාරණ ලක්ෂයකදී අපිට මේ වක්‍රය මත තියෙන සාධාරණ ලක්ෂයක්. හරි ඒක තමයි මම මේ අරන් තියෙන්නේ. ඒ සාධාරණ ලක්ෂයේදී වක්‍රයට ඇඳපු ස්පර්ශක රේඛාවේ අනුක්‍රමණය. හරි. ඒ සාධාරණ ලක්ෂයේදී වක්‍රයට ඇඳපු මෙන්න මේ ස්පර්ශක රේඛාවේ අනුක්‍රමණය අපි ඉගෙන ගත්තා. අපි කතා කරා මෙන්න මේ ඒ වෙලාවේ ඒ ලක්ෂයේදී වක්‍රයේ අනුක්‍රමණයට සමානයි කියලා. ඊට පස්සේ මේ ස්පර්ශක රේඛාවේ අනුක්‍රමණය m නම් මෙයාගේ අනුක්‍රමණය m නම් හරි මෙයාගේ අනුක්‍රමණය m නම් අපි m ගණනය කරා විශේෂ ක්‍රමයකට. එතකොට අපි ගණනය කරා ඒකට අපි කිව්වා ප්‍රමූල ධර්ම ඇසුරෙන් මේ පළමු අවකල සංගුණකය හොයනවා කියලා. මෙන්න මේ වක්‍රය මත තියෙන සාධාරණ ලක්ෂයේදී වක්‍රයට ඇඳපු ස්පර්ශක රේඛාවේ අනුක්‍රමණය හොයනවට අපි කියනවා ප්‍රමූල ධර්ම ඇසුරෙන් පළමු අවකල සංගුණකය හොයනවා කියලා. හරි m ලක්ෂයේදී වක්‍රයේ පළමු අවකල සංගුණකය හොයනවා කියලා අපි කියනවා. එතකොට මේ පළමු අවකල සංගුණකය අපිට ආවේ කොහොමද? ඔයගොල්ලෝ මේ පළවෙනි වීඩියෝ එක බලන්න. ඒක සමාන වුණා මෙන්න මේකට සීමාව අර x ගේ කුඩා වෙනස් සීම අපි h කියලා ගත්තේ. ඒ h බිඳුව කරා එද්දී f x ධන h ඍණ fx බෙදීම h මේකට සමාන වුණා. ඉතින් ඊට පස්සේ මේකට පොඩි නොටේෂන් එකක් මම අපි හඳුන්වා දුන්නා. ඒක අපි කිව්වා dy dx කියලා. හරි. සමහර අය dy යට dx කියනවා dy dx කියනවා. ඔක අපි හඳුන්වා දුන්නා. ඊට පස්සේ ඇත්තට මේකම අපිට ශ්‍රිතාංකණයෙන් ලියන්න පුළුවන් dy dxම f'(x) කියලා ගන්න පුළුවන්. හරි. f'(x) කියලා ගන්න පුළුවන්. ඔය දේ අපි කලින් වීඩියෝ එකේදී කියලා තියෙනවා. ඒක ආයෙත් බලන්න ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට ඉන්න කලින්. දැන් අපිට කියන්නේ එතන මේක තමයි අපි කියන්නේ ප්‍රමූල ධර්ම පාවිච්චි කරලා අවකල සංගුණකය හොයනවා කියලා. ප්‍රමූල ධර්ම පාවිච්චි කරලා අවකල සංගුණකය හොයනවා කියලා. ඒතර අවකල සංගුණකයේ හඳුන්වන නම තමයි එන dy dx. එහෙමත් නැත්නම් f'(x). දැන් අපිට කියන්නේ එහෙනම් මෙන්න මේ y සමාන නැත්නම් fx සමානයි x වර්ගය කියන ශ්‍රිතේ වාට දීලා තියෙනවා. මම මේක තමයි මේ ඇඳලා තියෙන්නේ. මේ පරාවලිය හැටි. ඒතර එයාගේ පළමු අවකල සංගුණකය. එහෙනම් එයාගේ පළමු අවකල සංගුණකය කියන්නේ එයාගේ වක්‍රයේ මත පිහිටි සාධාරණ ලක්ෂයකදී. හරි. එයාගේ වක්‍රයේ මත පිහිටි සාධාරණ ලක්ෂයකදී වක්‍රයට ඇඳපු ස්පර්ශක රේඛාවේ අනුක්‍රමණය. අපිට මේ සාධාරණ ලක්ෂය මේක කියලා. ඒතර ඔයාගෙන් අහන්නේ නම් මෙන්න මේ සාධාරණ ලක්ෂයේදී වක්‍රයට ඇඳපු ස්පර්ශක රේඛාවේ අනුක්‍රමණය තමයි ඔයාගෙන් අහන්නේ. හරි. ඒක අහන්නේ ප්‍රමූල ධර්ම පාවිච්චි කරලා. කියන්නේ මෙන්න මේ සමීකරණය වල පාවිච්චි කරන්න පුළුවන් දැන්. පාවිච්චි කරලා අපි ඒ අනුක්‍රමණය ගණනය කරගන්න බලමු. එතකොට අපිට එනවා එහෙනම් අපිට කෙලින්ම ලියන්න පුළුවන්. මම දැන් ගන්න මේක fx කියලා දීලා තියෙන නිසා f'(x) කියන අංකනේ පාවිච්චි කරන්න. එතකොට f'(x) එනවා මට කෙලින්ම ලියන්න පුළුවන්. සීමාව h බිඳුව කර ආසන්න වෙද්දී fx ධන h. එතකොට fx ධන h කියන්නේ කවුද? දැන් ශ්‍රිතයේ ඉන්පුට් එකට ඔයා දාන්න ඕනේ x තියෙන තැනට x ධන h. හරි. x තියෙන තැනට x ධන h දාන්න. එතකොට මෙතනත් එහෙනම් මේ පැත්තේ තියෙන x තියෙන තැනට x ධන h දාලා ලියන්න. එතකොට x ධන h ගේ සම්පූර්ණ වර්ගය කියලා ලියනවා. x ධන h ගේ සම්පූර්ණ වර්ගය. ඍණ fx. fx සමාන වෙන්නේ x වර්ගයට බෙදීම h. දැන් සීමා පාඩම අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට මෙතන වාට ඕන සුළු කිරීමක් කරන්න පුළුවන්. දැන් බලන්න h බිඳුව දැම්මොත් මොකද වෙන්නේ? h බිඳුව දැම්මොත් අර්ථ විරහිතයි. හරිද? අර්ථයක් නැහැ. මොකද හරේ බිඳුව වෙනවා. නමුත් මෙතනදී h බිඳුව නෙමෙයි වෙන්නේ. h බිඳුවට ආසන්න වීමක් වෙන්නේ. හරි? h බිඳුවට ආසන්න වෙනවා. ඒක නිසා එතනදී අර්ථයක් තියෙනවා. ඔයාලට මේක සුළු කරන්න පුළුවන් වර්ග දෙක අන්තරයක් විදියට. නැත්නම් මේක වරන් ඉවත් කරලා සුළු කරන්නත් පුළුවන් ගැටලුවක් නැහැ. අපි මේක වර්ග දෙක අන්තරයක් විදියට සුළු කරගත්තොත් අපිට එනවා මට ලියන්න. එතකොට x ධන h ඍණ x වතාවක් x ධන h ධන x
ඔය විදිහට ලියන්න පුළුවන්. එතකොට වඩ පේනවා ධන x ඍණ x කැපෙනවා. හරිද? මෙතන h ට h දැන් කැපිලා යනවා. ඒතර අවසාන ඉතුරු වෙන්නේ එහෙනම් මෙන්න මෙයා සීමාව h බිඳුව කරා යද්දී h ට h කපන්න පුළුවන්. මොකද h බිඳුවට සමාන වෙන්නේ නැති නිසා වඩ කපලා දැම්මා. ඉතුරු වෙන්නේ x ධන 2යි x ට x එකතු වෙනවා 2යි x. ඒතර 2යි x ධන h කියලා ඉතුරු වෙනවා. දැන් තියෙන්නේ බහුපදශිතයක්. අපි දන්නවා බහුපදශිතයක සීමාව හොයද්දී අපිට සීමාව කෙලින්ම ආදේශ කරපුවම ඒ උත්තරෙම තමයි එන්නේ. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක නිසා ඔයාලට පුළුවන් කෙලින්ම h ට බිඳුව දාලා උත්තරේ ගන්න. එහෙනම් දාපුවම ඉතුරු වෙන්නේ 2x 2x. එහෙනම් මෙතනදී අපිට හම්බ වෙනවා මෙන්න මේ fx සමාන x වර්ගයේ ශිතයේ පළමු අවකල සංගුණකේ. එහෙමත් නැත්නම් එයාගේ වක්‍රය මත පිහිටි සාධාරණ ලක්ෂයකදී වක්‍රයේ අනුක්‍රමණය ඒකම තමයි අපි හඳුන්වන්නේ f'(x) කියලා. ඒක සමානයි කියලා හම්බ වෙනවා 2x ට. දැන් ඔයාට ඕන නම් ඔයාට අවශ්‍ය තැනකදී, ඒ කියන්නේ ඊටත් ඔයාට ඕනේ මේ x සමානයි 2ේදී. x සමානයි 2 කියපුවා මෙතන අපිට 2 කියලා. x සමානයි 2 කියන පොයින්ට් එක මෙතන තියෙනවා කියලා හිතන්න. එතකොට මේ වෙලාවේ y අගේ වෙන්නේ 2 වර්ගයේ 4නේ. එහෙනම් මෙන්න මෙතන ලක්ෂයේදී. ඒ කියන්නේ 2,4 කියන ලක්ෂයේදී වාට හොයාගන්න ඕන වක්‍රයේ අනුක්‍රමණය කීයද කියලා. ඒ කියන්නේ වක්‍රයේ මත පිහිටි ලක්ෂයක් නෙමෙයි 2,4 කියන්නේ. ඔයාට ඕන නම් මේ 2,4 දී වක්‍රයේ අනුක්‍රමණය කීයද කියලා හොයාගන්න. ඔයා මොකද කරන්න ඕනේ දැන්? දැන් ඔයා මෙතනදී x ට එහෙනම් ආදේශ කරන්න ඕනේ කීයද? 2. හරි. x ට 2 දාපුවම ඔයාට x සමානයි 2 දී වක්‍රයේ අනුක්‍රමණය ලැබෙනවා. පැහැදිලිද? ඒ වගේ ඔයාට අවශ්‍ය තැනකදී වක්‍රයේ මත තියෙන ඔයාට කැමති ලක්ෂයකදී අනුක්‍රමණය හොයාගන්න පුළුවන්. කරන්න ඕනේ එකම දෙයයි. ඒ අදාළ තැනට අදාළ x අගය මෙතනදී මෙතෙන් ආදේශ කරන එක. එහෙනම් මට හොයාගන්න පුළුවන් x සමානයි 2 දී x මට අවශ්‍ය මම හොයාගන්න x සමානයි 2 දී වක්‍රයේ අනුක්‍රමණය x සමානයි 2 දී වක්‍රයේ අනුක්‍රමණය මේ ලියු x සමානයි 2 දී වක්‍රයේ අනුක්‍රමණය කියන්නේ එහෙනම් x සමානයි 2 දී වක්‍රයේ අනුක්‍රමණය කියන්නේ දාන්න x ට 2 දැන් f dash 2ට ඒ කියන්නේ දාන්න x ට 2 දෙවරක් 2 4යි 2 වැඩි කිරීම 2 4යි. එහෙනම් x සමානයි 2 කියන ලක්ෂයේදී වක්‍රයේ අනුක්‍රමණය 4 වෙනවා. වෙනත් විදිහකට කිව්වොත් x සමානයි 2 කියන ලක්ෂයේදී වක්‍රයට යනපු ස්පර්ශක රේඛාවේ අනුක්‍රමණය 4ක් වෙනවා. මේ රේඛාවේ අනුක්‍රමණය 4ක් වෙනවා.